මිනිහත් අපහසුතාවයට පත් වෙනවා, පරිසරයත් විනාශ වෙනවා. උඩමළුවේ හේවිසි ගහන සද්දේ, උඩමළුවේ දැන් වතාවත් කරන සද්දේ, පිරිත් කියන සද්දේ ඇහෙනවද? අපි දැන් අර කන්ද රත් කන්ද නැගලා මේ කන්ද නම් ඇත්තටම කිව්වොත් මේ අපිට පොඩ්ඩක් වද දුන්නා. මේ කන්ද නගින්න පටන් ගත්ත වෙලේ ඉඳන් අධික වර්ෂාවක්. පාරේ යන්නත් බෑ ඒ තරමට. පාර දිගේ වතුර ගලන්න ගත්තා. මේ බූට් ඔක්කොම වතුර පිරিলা. බූට් වලත් පිරিলা හොඳටම නාලා ඉන්නේ. ඒ වුණාට අපි අතෑරියේ නෑ කොල්ල ටික. කොහොම හරි රත් කන්ද තරණය කරලා දැන් පල්ලම බහින ගමන් ඉන්නේ. ඉස්සරහා තමයි පැරඩයිස් ඇල්ල තියෙන්නේ. පැරඩයිස් ඇල්ලට තමයි දැන් යන්නේ. මම පැරඩයිස් ඇල්ල ලං කරලා වීඩියෝ එකක් දෙන්නම් ඔයාලට. බලන් ඉන්න. පැරඩයිස් ඇල්ල තමයි ලස්සන. මේ ලේ උඩල ගාන පුදුම විදිහට ලේනවා. මම කටත් යන්නේ. කටත් දෙල්ලෙන්නේ නේ. ඔන්න බලන්න ඉතින් මේ සුන්දර පැරඩයිස් ඇල්ල තමයි මේ ඔයාලා දකින්න යන්නේ. අම්මෝ මාර පිස්සුවක් තමයි ඉතින්. කට්ටියක් මම හිතන්නේ ටෙන්ට් එකක් ගහගෙන ඉන්නේ. අතන. ගහලද ගහගෙන ගිහිල්ලාද මන්නේ. මම පැරඩයිස් ඇල්ල ගාවට ආවා. මේ පේන්නේ ඉතින් සද්ද ඇහෙන විදිහට කොහොමද කියලා මම පෙන්නන්න ලස්සන වීඩියෝ එකක් පෙන්නන්නම්. දැනට මෙහෙම බලන්න. වව් මේ සුන්දර ලංකාවේ අඩෝ නෝ මට නම් කියලා නෙම කරන්න බැරි සතුටක් තියෙන්නේ. ඇත්තටම කිව්වොත් මේ බලන්න මේක තමයි පැරඩයිස් ඇල්ල කියන්නේ. මෙතනින් අපි යන්න ඕන. මෙතනින් එගොඩ වෙලා තමයි යන්න ඕනේ එහා පැත්තට. එතනින් එගොඩ වෙලා යන්න. අපි කැම්පින් ටෙන්ට් එක සෙටප් කරගන්න වෙන්නේ නම් අතන. මෙතනින් යන්න උඩට. අපි එතනත් බලලා යමු පොඩ්ඩක් කොහොමද කියලා. එන කට්ටියක් ඉන්නවද මන්දාත් කියලා හිතනවා. නැත්තම් කවුරු හරි දාලා ගිය එකක්ද මම. කට්ටියක් ඉඳලා මේ බලන්න හැඩි කරලා ගිහිල්ලා මේවා මේ. ඇත්තට මේ වගේ ලස්සන තැන්වල මේ වගේ කැත කරලා යන්න එපා. ඒක එන අප්‍රසන්න. අර බලන්න ගේන කුණු මේ මම හිතුවේ කවුරු හරි ඉන්නවා කියලා මෙතන. මේ බලන්න මේ වගේ තැන්වල ගෙනල්ලා කැත කරලා යන්න එපා. ඇත්තටම ඒක හරි අශෝභනයි. හෙලෝ ඔන්න ඉතින් රෑ වුණා. අපි ටෙන්ට් එක සෙටප් කරගත්තා. අධික වර්ෂාවක්. ඊට මෙහෙට යන්නවත් විදියක් නැහැ. අපිට කැම ටික හදා ගන්න විදියක් නැහැ. බොහොම අමාරුයි. නාල් ටික හොදගෙන ටෙන්ට් එක ඉස්සරහම සෙටප් කරගෙන මේ උයන ටික අද කන්න යන්නේ පරිප්පුයි, සෝයාමීන් ඩෙවලුයි, කැකුළවල් බතුයි. ටිකක් රස හදන්න තමයි හිතන්නේ. මේ පරිප්පු එකයි පරිප්පු එක හොදගෙන බුල්මාමිස් ටිකක් කපා ගත්තා. දිනනවා. ඒ වැස්සෙන් පොඩි බාධාවක් එල්ල වුණා අපිට. ඒ තරම් වැස්ස. පරිප්පු එක හොදගෙන තියෙන්නේ මේ බත් එක නම් දැම්බීගෙන එන්නේ.
ඊළඟට අපි සෝයා මීට් ඩෙවල් එක තමයි හදන්නේ. අපි දැන් මේ සුදුරුඩුවක් එහෙම දාලා හදාගන්න යන්නේ. අබෝ ඉතුරු සුදුරුඩුවක් දාලා හදාගන්න යන්නේ සෝයා මීට් එක. පුරා දැන් අපි දාගමු අවුමිරිස් එකක් දාගමු. මේකේ තියාගමු පරිප්පු එකට. ඊළඟට අපි ඇඩ් කරගමු ලුණු. ලුණු දාගමු ලුණු. අද නම් මාරම බඩගිනි කනවා ආයි කැවිල්ලා ලොවෙත් නැති වෙන්නේ. අපි දැන් දාගමු කරි පැකට් ටික. ඔන්න එහෙනම් අපේ සෝයා මීට් එක හැදිලා ඉවරයි. ඊළඟට හැදෙන්න තියෙන පරිප්පු මේ බලන්න රහ කොහොමද කියන්නේ. උණු මේ කැපලුවාල් බත් සමග පරිප්පු සමග සෝයා මීට්. පරිප්පු එක හදාගත්තා මේ අපි පොල් කිරි ගෙනාවේ නෑනේ. පරිප්පු එක තම්බලා ටෙම්පරාදුවක් ගහන්න යන්නේ. ටෙම්පරාදුව ලිපේ සෝයා මීට් එක හරි බත් එකත් හරි මේ පරිප්පු ටෙම්පරාදුවක් ගහන්න යන්නේ. මේ ගහලා ඉවරලා ඊළඟට කන්න තියෙන්නේ අපිට මාරම් බඩගිනි. දවල් ඉඳන් හරියට කෑවේ නෑ. එනවා එක දිගටම ආව දවල් ඉඳන්. දැන් නම් කෙලක් තුනන කටට. අර උඩේ දාන්න කැම ටික නම් හදාගත්තා. සෝයා මීට් ඩෙවල් පරිප්පු කකලු වහල් බත්. මේ දින කැම එක. කට්ටියම කැම ටික තියෙනවා. මාරම් බඩගිනි. දැන් ඉතින් කනවා ඔයාලා බලන් ඉන්න. කෙලගිරින්න එපා. අයිබා උඩල්ල අයිබා කොහොමද කට්ටියම කෑවා. මාර බඩගින්නක් තිබ්බේ. සෝයා මීට් අතරහට ආවා. රෝම ඉන්න අය නිදි. එහෙනම් මේ සතුටුයි. කට්ටිය හොඳට මහන්සිලා ඉන්නේ. බොක්ක තමයි මාර ලස්සනයි. දරත් මාර රාත්‍රියක්. අද රාත්‍රිය ඇත්තටම අපි හිතුවට වඩා දුර අපි හිතුවේ නෑ මෙච්චර දුරක් එන්නදී කියලා. හිතුවට වඩා මේ සෑහෙන දුරක් තිබ්බ අපිට එන්න. මේ කැම්ප් කරන තැනට. ඒ කියන්නේ පැරඩයිස් ඇල්ල ගාවට. අර මැප් එකේ බලලා ආවට මැප් එකේ බලලා එන තරම් සුන්දර ගමනක් නේ මේක න ะ. ඇත්තට මේ එන ඇත්තම කිව්වොත් ඉවරයක් නෑ එන ඒ තරම් දුරක් එන්න තියෙනවා. එහෙනම් කාලා බෙල ඉවරයි දැන් නම් මාර මහන්සියක් තියෙන. ඒ කියන්නේ අඟපත ඔක්කොම රිදෙනවා. කරවල් එහෙම කැපිලා තියෙන්නේ ඉදිමිලා තියෙන කරවල් එහෙම. පැන්ඩෝල් ලැබීලා එහෙනම් අපි දැන් නිදා ගන්න තමයි යන්නේ කට්ටියම. එහා ටෙන්ට් එකෙත් 4 දෙනෙක් ඉන්නවා. මේකේ දෙන්නයි ඉන්නේ. අපි ඔක්කොම 6යි. අපි උදේට පටන් ගමු දියල් ලස්සන view එකක් බලන්න. උදේට එහෙනම් ඔක්කොටම good night. good night. එහෙනම් උදේට හම්බුනේ.
good morning. කොහොමද ඉතින් ඔයාලට? දැන් තමයි පොඩ්ඩක් එළියට වැස්සේ. රෑ ගොඩක් වැස්සා. අපි ආවා පැරඩයිස් ඇල්ලේ සුන්දරත්වය බලන්න. මේ පැරඩයිස් ඇල්ල පල්ලෙහාට ඇවිල්ලා තින්නේ. මෙතන හිතා ගන්න බැරි තරම් ලස්සනයි. ඒ කියන්නේ මම ඔයාලට දැන් පෙන්නන්නම් ඔයාලගේ ඇස් දෙකෙන් මේ ලස්සන බලන්න. මේක කියන්න වචන වලින් කියන්න බෑ මට නම් මේ ෆීලිං එක. ඔයාලම බලලා රස විඳින්නේ නම් මේ බලන්න උදේ පාන්දර දින රිව්යුස් කොහොමද කියන්නේ. මම ඉන්නේ පැරඩයිස් ඇල්ල පාමුල. මේක තමයි සිරිපාදේ යද්දී දෙහෙනකන්ද මුක්කුවත්ත මාර්ගයෙන් හම්බෙන පැරඩයිස් ඇල්ල. අපි දැන් ඉතේ කෑමේ හදාගත්ත මේ නූල්ලස් එක. නූල්ලස් තමයි ගොඩක් දුරට අපි හදන්නේ. නූල්ලස් එක හදාගෙන පාලා ඉතින් කරුණා කරන්න තමයි අපේ ප්ලෑන් එක. අපේ යාළුවෝ ටිකක් බහිනවා එහා පැත්තේ. කලනම් මාරදින් ලෙස් දනවා දෙපාරක් විතර වැටෙනවා ලෙස් වල. බලන්න මේ ලස්සන. මේ වගේ ලස්සන දියැලි, ගංගා, ගහකොළ අපේ රටේ තියෙනවා. ඒවා බලන්න, ඒවා විඳින්න. වැඩට යනවා, ආයෙ ගෙදර එනවා, ආයෙ ගෙදර නිදා ගන්නවා, ආයෙ වැඩට යනවා. ඕක නෙමෙයි ජීවිතේ. ජීවිතේ විඳින්න. ජීවිතේ බොහොම පොඩි කාලයක් තියෙන්නේ. ඒ නිසා පරිසරෙත් එක්ක අවුරුද්දකට 3 පාරක් කර ජීවත් වෙන්න. එච්චරයි මට කියන්න තියෙන්නේ. මේ බලන්න ලස්සන. මේ වටපිටාම ජීවිතයක් වෙන්න. මේ පැත්තට තමයි ගලා ගියේ. අපි උදේ නූල්ලස් එක හදාගත්තා කොත්තුමියක් හදාගත්තා. හැමදේම හදන එක තමයි උදේට. මේ සුන්දර පැරඩයිස් ඇල්ල මැද්දේ ඉඳන් දැන් කනවා අපි එන්න. බලන්න කොත්තුමි. කොත්තුමි දෙන සුදුරේටම. හමුනේ යාළුවනේ. එන්න. මෙයාගේ කොත්තු මේක කන්න හම්බ වෙන්නේ නැහැ. එන්න. ඔයගොල්ලොත් මෙහෙ එන්න. අවෝකැලක් කටන. මේ නෝනා රාගයවත් තියෙනවා. හැමදේම නෑ හැම තැනම නෑ මේ වගේ රාග. අපි ටෙන්ට් එක අකුල්ලා ගත්තා මේ දැන් තුත්තක් හවස් වෙන්න එන්නේ මේ අපි ටක් ගාලා කන්දර නැග ගන්න ඕනේ. ටෙන්ට් එක අකුල්ලා ගත්තා නම් සෑහෙන බඩු ගොඩක් මේ කලින් ආපු කට්ටිය දාලා ගිහිල්ලා තිබ්බා. වලම් දිගන් එතකොට කෝප්ප මේ ඩස් මේ සිලි කවර සෑහෙන ගොඩක් දාලා තිබ්බා. අපිට ඉන්නවත් අපිරිය මේ තත්ත්වයක් තමයි තිබ්බේ. අපි කරන්න දෙයක් නෑ. මෙතන තමයි මේ තිබ්බේ ලස්සන කියන්නේ ඉඩ ඇති තැනකට. අනිත් තැන් වල ඔක්කොම වතුර පිරීලා ටෙන්ට් එකක් ගහන්න බෑ. අපි මෙතන මේ ඉස්සෙල්ලා මම වීඩියෝ එකේ ආපු ගමන් මම ඔයාලට පෙන්නුවා මේ තිබ්බ විදිය. මේ අපිට ඉතින් මේ ගේන කුණු මේ අපි ගේන කුණු අරගෙන මිසක් මේ දාලා තියෙන ඉටි කොළ අනම්මන ඔක්කොම අරන් යන්න අපිට බෑ. අපිට පුළුවන් ටික අපි ගත්තා. මේ අනිත් ටික නම් පැත්තකට අයිනකට කරලා මේ නවලා තියෙන්නේ බලන්නකො මේ තියෙන අපි මං ඉස්සෙල්ලා වෙන්නපු දා මේ දැන් අපි ටෙන්ට් එක ගහලා අස් කරගත්තා මෙතන. මේ මෙතන කට්ටිය ඇවිල්ලා ජරා කරලා තිබ්බේ. පේන නැති මේ කියන්නේ ඉතින් අර ගේන්න බැයි නම් මේ අරයි යන්න බැයි නම් ගෙදර මේ තියෙන දේවල් ගේන්න එපා පොඩ්ඩක් අඩුවෙන් ගේන්න මේ අනිත් එන මිනිහත් අපහසුතාවයටපත් වෙනවා පරිසරයත් විනාශ වෙනවා. ඒ නිසා මේ ඒක තමයි කියන්න තියෙන්නේ මට. මේ න අපි දැන් බෑග් ටික ඔක්කොම හැත්ති කරගත්තා. අපි දැන් ගමන පටන් ගන්න යන්නේ. බලන් ඉන්න.
තා කිලෝමීටර් 4ක් මේ 4ක් නේ මේ පැය 3ක 4ක විතර ගමනක් තියෙන යන්න. යාළුවට ගෙන ගියා උඩ ඉස්සරහට. මාත් යනවා. අපි දැන් පොරොටි දාලා ගමන පටන් ගන්න තමයි යන්නේ. ඔයාලට පේන ඇති මේ පැත්තෙන් මේ ඇල්ල පොස් කරලා මෙතනින් තමයි නගින්නේ උඩට. මෙතන තියෙනවා පොඩි බුදු පිළිමයක්. එතනටත් වැඳලා ආශිර්වාද අරගෙන එහෙනම් දැන් අපි උඩ මළුව වෙත කරුණා කරන්න දැන් පටන් ගත්තා. දැන් වෙලාව ඇති දැන් වෙලාව කීයද දැන් කොහොමද 10ට විතරයි වෙලාව. නේ නූල් එහෙම ඇදලා තියෙන ඉදිකටු ගන්නවා වගේ ගස්වල. අපි දැන් පැරඩයිස් ඇල්ල ගාවින් ඉස්සරහට එනකම් දැන් ආවා සාමාන්‍යයෙන් කිලෝමීටරයකට වගේ ආසන්න ප්‍රමාණයක් ඉස්සරහට ආවා අපි. කන්දක් තියෙනවා එතනින් පටන් ගත්ත ගමන් කන්ද තියෙන්නේ. කන්ද බහැලා ආයි දැන් මේ පොඩි පල්ලම් කෑල්ලක් තියෙන්නේ. පල්ලම් කෑල්ල යන ගමන් තියෙන්නේ. සතුටු මාරංචිය තමයි අපිට උඩමළුවේ හේවිසි ගාන සද්දේ උඩමළුවේ දැන් වතාවත් කරන සද්දේ පිරිත් කියන සද්දේ ඇහෙනවා දැන්. මම හිතන්නේ ඔයාලට ඇහෙනවා ඇති පොඩ්ඩක් සවන් දෙන්න. ඇහුණා? ඇහුණාද? ඇහුණානේ? වේ මාරම සතුටුයි.